ජයසූරියට. පායින්නට පිටින් පතිතොන පන්දුවට හරවා පාරක් කෙල්ල කරනවා ස්ක්වාලෙක්ගේ හිතට එළින් රැක ගැනීමට කිසිම ක්‍රීඩකයෙකු නැහැ. ලකුණු 4යි ස්ක්වාලෙක් කලාපය හරහා සනත් ජයසූරිය ක්‍රියාත්මක වනවා මේ අවස්ථාවේදී. මීට පෙර ඕවරේදී මාව නතපත්තුල ලකුණු 4ක් ඇස් කරගත්තා. ඒ අනුව පාසුගිය පන්දු ඕවර දෙක තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15ක් ඇස් කරගෙන සිටිනවා. ඉතාමත් වේගෙන් පන්දුවට පහර දෙන සනත් ජයසූරිය. අක්‍රම් ખાන්ගෙන් තවත් පන්දුවක් ජයසූරියට හරවා පාරක් කෙල කරනවා මිඩ් විකට් කලාපය හරහා රැක ගැනීමට කිසිම ක්‍රීඩකයෙකු නැහැ. යනවා දැක ගැනීමට අවස්ථාවක් නැහැ. ලකුණු 4යි. ඉතාමත් පහර දෙනවා. ඒ සම්පූර්ණ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21 අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. ඉතාමත් දකින්නේ කෙතරම් ක්‍රීඩා යනවා 4 සීමාව කරා. උපරිම ප්‍රයෝජන ගන්නවා. කපලා දෙන්නම්කෝ. ඉතාමත් හොඳින් පන්දුවට අන්තිම බෝලේ ඒක ගහලා මෙහාට ආවනම් හරියටම සනත් ජයසූරිය නිදල්ලේ යාමට හැරියා. ඕරේ කවුරු බෝලේ දායි දන්නේ බෝලේ පන්දුව රැක ගන්නවා. මේ සැරයක් කිව්වද අර කෙහෙල් මුවේ කපලා දෙන්න කියලා. පන්දු ඕවරේ මේ දක්වා හරි අප්පු හරි ආවනම් මම මෙයාට මෙච්චර බාල් දෙන්නේ නැහැ. අනිත් එක පහකට තිබුණා නම් මටවත් කපා ගන්න තිබුණා. මෙන්න තවත් පන්දුවක් අක්‍රම මට විතරක් කන්නද මෙතන මම මේ ගිරිරස්න තැම්පි තැම්පි උයන්නේ. හරි යයි මම කරලා දෙන්නම් කොයා. එල්ලවන්නේ මිඩ් ඔෆ් දෙසට රමිස් රාජ අධිපකස් පන්දුව රැක ගන්නවා. ඒ අනුව සනත් ජයසූරියට නැවතත් පන්දුවට පහර දීමට අවස්ථාවක් උදා වෙනවා. ඒ සමගම මාව නතපත් වූ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 17ක් තිබියදී මුළු ලකුණු සංඛ්‍යාව මේ වන විට ලකුණු 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ. යවමින් පවතින්නේ 4 වන පන්දු ඕවරය. පන්දු යවන්නේ යයි සනත් ජයසූරියට. පන්දුවක් එල්ල කරනවා. කව පොයින්ට් හරහා පන්දුව යවනවා. නැවතත් 4 සීමා. ඕනේ නැහැ. කාටවත් මේ බෝලට ගියේ සනත්යක් ගහනවා. රත්නේ මොනවද බං ඔක ටිකක් හයියෙන් දාපන්කෝ අපිටත් අහන්න. මේ පුළුවන් තරම් හයියෙන් තමයි දාලා තියෙන්නේ. මේකේ බැටරි බහලා. රටලමේ බැටරි බහලා නම් බැටරියක් දාගන්නකෝ අලුතෙන්. ඒතර අපිට තහන්න හැකියි. මේ මට අහගන්න මේ සද්ද හොඳටම ඇති. තට්ටු. ඔයලට තහන්න ඕන නම් සල්ලි දීලා බැටරි ගේන එකයි ඇත්තේ. මගේ අතේ සල්ලි නැහැ. ඔයගේ රේඩියෝ එකට අපේ සල්ලි වලින් මොකටද බැක්ටි දාන්නේ? නිහි මාත්‍ය. රේඩියෝ එකත් තියෙන වෙන තැනකට යන් අපි හොඳට මැච් එක අහන්න පුළුවන්. ඔව් යයි. හරි! තව 4. පොඩ්ඩක් ඉන්නකෝ. කවුද ගෙනියලා තියෙන්නේ? පොඩි. ඔන්න ඒ ඕවරේ ඉවරයි. වෑවර? ඒ වෑවර පුරුම්ම තියෙනවද? වෑවර නෙමෙයි ඕවර. ඒ කියන්නේ බෝල 6ක් ඉවරයි. හරි. දැන් මේ සිසිල් බීම. පෝ අපිටත් දැන් අහරින්නලා ඇතිලා තමයි මහන්සි. සිසිල් බීම එක බිව්වනම් හොඳයි නේ. ආරත් ළමයි. ස්කෝර් එක කීයද? ඕවර් 10යි ලකුණු 86යි. විකට් කීයද? ඔහේ මේ ස්කෝර් ගන්න අද ලියුම් බෙදලා ඉවරයි. නැත්තම් ඔය හිතනවාද මම මේ රාජකාරිය වෙලාවේ මේ වහනවා කියලා? අද මම වේලාසනීම ලියුම් බෙදලා ඉවර කෙරුවා. ඔය සමහර ඔෆිස් වල ලොකු මහත්තුරු මෙන්න ෆයිල් ගොඩ. ඒක පැත්තකින් තියලා මැච් එක අහන්නේ. ඔහෙලට කොහෙද ඒවා? ඩිංගි මහත්තයෝ ආත්මාර්ථකාමියොත් එක්ක මැච් අහන්න බෑ. පේනවනේ තනියම කනේ ගහගෙන අහනවා. යම්. ගිහිල්ලා අපි දෙන්න රේඩියෝ එකක් හොයාගමු. එනවා. මේ රත්නමෝ අපි යනවා. කොහෙද ඩිංගි මහත්තයෝ යන්නේ? රත්නමෝ අර කොහෙද යන්නේ? රත්නමෝ කොහෙද අරගොල්ලෝ යන්නේ? මේ යුමාත්‍යා මට මේක අහගන්න දීලා තමසේ යන දිහාට යනවා. මං කොහොමද දැන් ඒගොල්ලෝ කොයි කියලාද කියලා? අර තවත් 6ක් ගහලා. තමසේක කරත්තෙලා ඉන්න මට ගහපිදි අහගන්න බැරුව කියන්නේ. छि. රත්නමෝ දැන් විකට් කීයද? පිටේ තියෙන කූරු 6 විතරයි. තව කවුරුත් අපේ අය අවුට් වෙලා නැහැ. මරු.
මේ පියුනේ. හිතියට කමක් නෑ අනම්මනම් අහලා මට කරදර කරන්න බෑ තේරුණාද? නෑ. තාවක් නෑ. හරි. කුරේ හැන්නේ. එහෙමනේ ගහන්නේ. එහෙමනේ ගන්න. අද්දා අපිට දිනනවා. එනවා මේ වෙලාවේ හරියට කවුරුත් දෙන්නේ නැති පොඩා මැච් එක හොඳ රහගත්තා කියලා. කැමින පන්දුවක් එල්ල කරනවා මාවනන්ත පරතට හරවා පාරක් එල්ල කරනවා මිඩෝන් හරහා රැක ගැනීම අවස්ථාවක් නෑ සමිත් වාජාට පන්දුව පසුත් දිවනවා රැක ගැනීම අවස්ථාවක් නෑ ලකුණු හතරයි ඉතාමත් ඉතාමත් හොඳින් තෝරා බේරා ගන්නමින් ඉතාමත් අලංකාරාන්තමට මාවනන්ත පත්තු පහර දෙනවා ඇඩිංගි මහත්තයෝ මේ රේඩියෝ එක ගේන්න ගිය අප්පුවා තාමත් නැහැනේ. ඒක නේනම් අප්පුවා රේඩියෝ එක ගේන්න ගියයි කිව්ව හින්දා නේනම් අපිත් මෙතන දබගෙන හිටියේ. මේ ක්‍රිකට් මැච් එකේ හොඳ මහදිය ගිහින් ඉවරයි දැන්. මට නම් ඕන මේ 6 පාරවල් 4 පාරවල් ගහන්නේ කොහොමද කියලා බලා ගන්න. ඈ? රේඩියෝ එකකින් කොහොමද බලන්නේ? අප්පුවා කොහෙන් රේඩියෝ ගේන්නද පොඩ්ඩේ? මොකෝ පොඩි මහත්තයා ගෙදර තියෙන රේඩියෝ එක උස්සන් එන්නද? ටිංගි මහත්තයෝ යන් කෝපි කඩේ පැත්තේ. අපි එහෙ ගිහිල්ලා මැච් එක අහමු. ඒකත් ඇත්ත. අපි යන් කෝපියට මැච් එක ගන්න. අපි යන පොඩ්ඩේ. ඇඩිංගි මහත්තයෝ. එතකොට මම මැච් එක ගහන්නේ කොහොමද? බත් වරේ යන්න. එතකොට මේ වැඩ ටික දඩ කවුද බං කරන්නේ මේ මැච් තියෙන දවසේ? ඕක දමලා වරේ යන්න. කුරුම් මාම දැන් ටවුන් ගිහින් එනකොට මේ වැඩ ටික ඉවර කරලා තියන්න එපා. මේ ඒක නෙමෙයි ටිංගි මහත්තයෝ. දැන් අප්පෝ කොහෙන් රේඩියෝ එකක් උස්සන් එයි. පොඩ්ඩක් ඉමුක බලන්න. ගෙනෙයි. ඒ රේඩියෝ එක ගේනකොට මැච් එක ඉවරයි. එතකොට අහන්න දෙන්නේ මොකද්ද රේඩියෝ එකේ? අර සමාලෝචනයේද මොකද්ද? එහෙම ගැව්වා නම් මෙහෙම වෙයි, මෙහෙම ගැව්වා නම් එහෙම වෙයි, එහෙම ගැව්වා නම් දිනන්න තිබුණා. මේ මඩ තියෙනවා ලිස්සුවා. වැරදි පාර වලට පැනලා ගැහුවා. ඔයාලා වැඩ තියෙනයි. කොහෙද රේඩියෝ? සාමෙලුනේ මොකද අද කඩේ නිස්සද්ද? මැච් එක අහන්න නැද්ද? මැච් එක නිමල් පාහර වැඩ කරන්න එපා පාහර වැඩ. මේ මොකෝ සාමෙලුනේ? තනත් මෙලහට 50 ගහලත් ඇති. නිමල් විහිළුවක් සීමාවක් තියෙනවා. මං ගෙට යනකන් ඉඳලා ඔබ රේඩියෝ එක හැංගුවානේ. ඔකට විකාර සාමෙලුනේ මම මේ කඩේට ආව විතරයිනේ. උඹ වගේ රකා උසන්න එපා නිමල්. උඹ නෙවෙයි නම් කවුද රේඩියෝ ගත්තේ? මේ බහිරවැය ඔහේගේ ගජේක් නම් උන්ද වෙන්න ඇති ඒක ගන්න ඇත්තේ. ඔහේගේ යකා ඇවිස්සුනොත් එහෙනම් මගේ යකත් නිදාගෙන ඉන්න එක නැහැ. මාත් මෙහාට ආයේ මැච් එක අහන්න. රේඩියෝ එක ගත්ත එක්කෙනෙක් අල්ලගන්න මාව අල්ලගන්න නැතුව. ඇත්තටම නිමල් උඹ රේඩියෝ ගත්තේ නැද්ද? නෑ සාමිලුනේ නෑ. යකෝ එහෙනම් මොකಾದ මේ රේඩියෝ එක ගත්තේ ඈ? හැබැයි මොකා ගත්තත් මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ නිමල්. ඔව්. කොහොමද කෑ ගහන්නේ? කොහොමද? උඹ මැච් එක හැවුවේ තාත්තේ කොහොමද? සමත් අවුට්. ආපච්චි. අද නම් අපේ කට්ටියට කණ්ඩ වෙනවා. ඒ උනාට දැන් අරවින්ද ගහනවා. එහෙනම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේ මැච් එක ඉවර වෙන්න කලින් ඔය රේඩියෝ එක ගත්ත එක මම හොයලා මම වැඩක් නැහැ කියලා මම කරලා පෙන්නන්නම්කෝ. සෝමි කඩේ රේඩියෝ එක හොරු අරගෙන. හැබැයි මම දැන් මිනිත්තු 5කට විතර කලින් පල්ලෙහා පාරෙන් මාටින් ගෝයලාගේ දැස්ස යනකොට මම දැක්ක පඳුරකට මුවා වෙලා කවුදෝ කඩේ දිහා ඇහැ ගහගෙන ඉන්නවා. මම ඔළුව විතරයි දැක්කේ. හරියට නිකන් අප්පු වගේ. වාතරේ මුවා වෙලා හොරගල් අවුලවල හිටියනම් ඕක ගණ්ඩම ඇත්තේ අප්පුව තමයි. ඔව්. මොනවද සාමෙල් අප්පුවාම නැති වෙලා තියෙන්නේ? කඩේ රේඩියෝ එක. මං කියන්නම් ගත්ත කෙනාව. අප්පුව නේද? මොන අප්පුවේද? මම අංගු හැමිලා ගෙදරට ගියා පහළ පාරේ. අංගු හම්බුවේ. ඒ අනකොට ආන් අර පඳුරට මුවා වෙලා ඇහැ ගහගෙන හිටියා කඩේ දිහාට මිනිස්සේ. මං දැක්ක විදිහට කඳ කෑල්ල නම් සුගතංගේ.
එකෙක් කියනවා ඔළුව කෑල්ල අප්පුවගේ වගේ කියලා. උඹ කියනවා කඳ කෑල්ල සුගතන් වගේ කියලා. දෙන්නෙකුගේ ඔළුවයි කඳයි එකට හා කරන්න පුළුවන්ද? ඊයකන් දෙකට යා කරන්න පුළුවන් හින්දා තමයි මං අයියට මගේ පින්තූරයක් නොදෙන්නේ. මොකද නේද ඒ කතාවේ තේරුම? දැන් අයියා මාත් එක්ක යාළුවෙනේ. ඉතින් ඒකනේ 24 පැයම මගේ ළඟ තියාගන්න මම ඔයාගෙන් ෆොටෝ එකක් ඉල්ලුවේ. ඒක තමයි. බැරි වෙලාවක්වත් අම්මලා මාව කාට හරි බලෙන්ම බන්දලා දුන්නා. ඒකේ තරහට අයියා මගේ පින්තූරේ ඔළුව කෑල්ලයි ඇඳුම් නැති සුද්දෙක්ගේ කඳ කෑල්ලයි යා කරලා දුන්නා. මං ඉවරයිනේ. එතකොට මොකද්ද මගේ තත්ත්වය? ඈනගා. එහෙම පින්තූර මූට්ටු කරන්න පුළුවන්ද? මන් දන්නේ නැහැ අයියේ. ඔය සමහරු එහෙම කියනවායි කියලා පත්තරවල තියෙන්නේ. ඒ පෙන්නන මූණු යාළගේ උනාට ඒ පෙන්නන ඇඟවල වෙන කාගේවත්ලු. හැබැයි එහෙම කරනවා නම් ඒ කරන එක මහම්මා කැත ජරාම ජරා වැඩක්. මේ නගාගේ ගජන් අයියා එහෙම කරන්නේ නෑනේ. නගා මේ දෙන්නක ෆොටෝ එක. විභාගේ කරද්දී තැපැල් කන්තෝරුවේ හැඳුනුම් පතට අලෝක් පින්තූරේ විතරමයි ගේ හරියේ තියෙන්නේ. කමන්නේ ඒක හරි දෙන්න. දෙනවනේ. මගේ රූපය අයියගේ හිතේ ඇඳිලා නැත. ඉතින් මොකටද තවත් පින්තූර? නගත් අර සින්දුකාරයෝ කවිකාරයෝ කියන බේගල් විශ්වාස කරනවාද? හිතේ කොහොමද රූපය එන්නේ? මොකෝ හිතේ ඇවිල්ලා චිත්‍රපටයක්? එහෙම නැත්නම් සුදු කොලයක්? එහෙම නැත්නම් කැන්වස් රෙද්දක්? ඒක නේ නග මට ෆොටෝ එකක් දෙනවනේ. බලමුකෝ. මේ දයාවති උඹ දැක්කේ අපේ මිනිස්සයාගේ කඩ කියමුකෝ. මේ කෝපි කඩේ තියෙන රේඩියෝ එක මගේ මිනිස්සයාම ගෙනිච්චේ කියලා උඹ කොහොමද කියන්නේ? හැබැයි රත්න ළමයටත් දැන්නලා සුගතන් උන්නේ නැහැ ඩිංගි මහත්තයා ඇවිල්ලා තියෙන්නේ කොහෙන් හරි රේඩියෝ එකක් හොයන් යනවා කියලා. එක්කෝ මල්ලි මේ කලබල නොවි ඉන්න. ගෙනිච්ච කෙනෙක් මැච් එක අහලා ගෙනත් දෙන්නේ නැතුව ඒක හරි කතාවක්. මම ඊයේ අලුතෙන් බැටරියක් දාගත්තේ අද මැච් එක අහන්න. වෙන එකෙක් මැච් අහලා ගෙනත් දුන්නට හරියන්නේ නැහැ. මට නම් හොඳටම විශ්වාසයි මම දැක්කේ අප්පෝගේ ඔලු ගෙඩිය. පිස්සුද සෝමදාස මල්ලි? මගේ ඇත්ත එක මට විශ්වාස නැතේ. ඒනම් හිටියම සුගතා. ඔය උඹ ඔය කඳක් ගැන කියන්නේ උඹ හිතද මගේ මිනිස්සයා ඔළුව නැති මන කඳක් කියලා? උඹේ මිනිහා ඉතින් කොහේ හරි හොඳටම බීලා වැටුනහම ඔළුව තිබුණත් ගොරොද්ද ඇද නිදාගන්නේ නම් මල කඳක් වගේ තමයි. බට මොකටද මම කියන්නේ? ඕ. සාමිලු නැහැ මේ. මෙතන මේගොල්ලන්ගේ මැච් එකකින්ද අර එහෙ මැච් එකට මොනවා වෙලාද කියලා අපි දන්නේ. මං කියන්න. මං ගිහලා පොඩ්ඩක් විස්තර අහගෙන එන්න. ඒක හොඳයි ඉක්මනට වරෙන් අහගෙන ඈ. අනේ දෙයියනේ මේ මැච් එකනුත් අපි දිනන්න ඕනේ. ඒ වගේම මගේ මේ රේඩියෝ එක අරන් ගියේ කාට නම් හොඳක් සිද්ධ වෙන්න එපා. නිමල් ළමියෝ. අරවින්ද අවුට් නම් අර්ජුන ගහાવી. ඉස්තර යනගෙන ඉක්මනට වරෙන් ඈ. හරි. හක ගියා. මේ බෝලේ හක ගියා. ඊළඟ එකට ගහනවා. ඈ සුවඳ. බලමු. බබන්නේ මට වංගේ. ඈ අනේ මේ මගේ මුකුත් අහගෙන නැති ඉතින් කුරුම්මාව නැතිලා මෙතන මුදුන වෙන්න හදන ගහන මට ඇයි බයිද ආයි රබෝනේ මේ කරක් මේක අහන්න දෙන්නේ නැහැ නේ. ඉතින් මෙතන පටන් ගත්ත මේක මෙච්චර අමාරුයි මම රේඩියෝ එකක් ගෙන මේක අහන්නේ මට. හබල්ලකෝ නිකන් හදදුවා. හතර පාරට කමෝන් කියන්නේ හතර පාරක් නෙවෙයි. ගහන මිනිහට. දැන් එතකොට කවුද කියන්නේ? මොනවද ගුණ අහගෙන ඉන්නේ? ගැව්වේ අර අරවින්ද. ගැනීම අවස්ථාවක් නැහැ. තවත් ලකුණු 4යි. එහෙම නෙවෙයි බං. කමෝන් අරවින්ද. ඔව් දැන් යනවා මේ අවස්ථාවේදී. ඔව් පිටියෙන් නිවතට පැමිණියා පන්දුවට පහරක් එල්ල කිරීමට නමුත් හරි හැටි පිටේ පන්දුව දැවටුන්නේ නැහැ. ඒ අවසරයෙන් මොයින් ખાન කඩුල්ල පිට දැම්මා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තාවේ දෙවන කඩුල්ල පිට වැටෙනවා. අට ඇරගෙන විතරයි අරවින්ද අරවින්ද සිල්වා. කොයිද ඉතින් මෙහෙම කෑ ගහනකොට බෝල ගහන්න පුළුවන් නෑ. 94යි කඩුළු දෙකකට. හරි. සලිම් මලික් වැදගත් කඩුල්ලක් තබා ගන්නවා. මේ අවස්ථාවේදී පාකිස්තාන් කාන්තාව. ඕකේ පලිය ගන්නත් එක්ක ඊළඟ බෝලෙටම අර්ජුන ගාන්න ඕනේ. අයේ පාර හරි. ගහන්නේ දෙවියවත් නොදක ඔහෙලා මෙහෙ ඉඳන් කියවන පළියට ඒ මිනිස්සුන්ට ක්‍රිකට් ගහන්න පුළුවන් ගේ. කඩුළු දෙකකට. ඒ මිනිස්සුන්ට ගහන්න පුළුවන් නේ ගහයි. පිවිසෙන්නේ නායක අර්ජුන එනවා. මේ වන විට මේක ටෙලිවිෂන් එකක්ද? ක්‍රීඩා පිටියේ රැඳී සිටිනවා. ඔව් ලකුණු 32යි.
මීට පෙර දැවී ගියේ සනත් ජයසූරිය ඔහු තර්ක මොකරත් නේ අප්සෙට් එක. පාල. යාන්තම් කන තියාගෙන ආගෙන හිටියා. කො බැටරි බස්සනේ. ෂේ. දැන් ඉතින් මොනවද කරන්න කියලා තමයි කල්පනා කරන්නේ. ඇරත් නෑ වඩු මඩිය සුන්දර බන්ටල මැච් එක අහන්නේ. මහයිය රේඩියෝ එකක් දාගෙන. නෑ. එහෙනම් ඉතින් යන්න. මේ මෙහෙන් ගියොත් දුරයි නේ. මං කියරද? අපි අපරන් සීල රත් වලින් පැනලා. යා. නගා මේ හැමදාම මේ විදිහට මැච් කියනවා හොඳයි නේ. එතන කවුරුවත් එළියට බහින්නේ නැහැ නේ. මොකෝ AC එකෙන් ඉන්න නිසා. එතන අපිට කරදරයක්වත් නැහැ. ඒක නම් ඇත්ත තමයි ගචන් අයියේ. මමත් අද හිමීට අපේ ගෙයින් එළියට බැස්සේ අම්මාද රේඩියෝ එක ළඟින් හෙල්ලෙන්නේ නැති විත්‍ය දන්නේ හින්දා. මට වෙලාවකට හිතනවා නගා පොලී මුදලාලිගෙන් වැල් පොලියට හරි කීයක් හරි ඉල්ලගෙන නගාලගේ අම්මට ටෙලිවිෂන් සෙට් එකක් අරන් දෙන්න. ඒ මොකටද? එතකොට මැච් එකක් යනකොට හුස්ම ගන්න නැතුව නගාගේ අම්මා එදිහා බලන්නේ තියෙන්නේ. එතකොට අපිට කොයිතරම් ජොලිද? අනේ ගචන් අයියේ. අපේ අම්මට නෙමෙයි. මට කොහොම හරි ටෙලිවිෂන් එකක් අරන් දෙනවද? ඒකේ ලස්සන සින්දුත් යනවනේ. මාළුවා නැහින්නේ කටින්දලු. ඒ කිව්වේ? නෑ මට නිකන් කියවුණා. ගචන් අයියේ. අයියා මට ටෙලිවිෂන් එකක් අරන් දෙනව නේද? ඔය කිව්වේ? බලය ගන්න මේ ටෙලිවිෂන් නැත්නම් රේඩියෝ එක. අර හේ අර්ජුනත් අවුට්. ඕවර් 38 කුත් ඉවරයි. ඔයගේ මේ කෙහෙල් මල් රේඩියෝ එකකින් හින්දා අද අපිට හරියට මැච් එක ගහගන්නත් නැහැ. ඔය මං කිව්වේ අර කණ්ඩායිතිකාරය හොයාගත්ත නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ. උඹ ඔයකේ මගේ මිනිහටද? මේ දයාවතේ උඹ කටකොඩ පරිසම් කරගනින්. මගේ මිනිහ හොරෙක් නෙවෙයි. උන්දා ගැන අපි දන්නේ එකක් නෑ. ඒ උනාට නිතරම ඉන්නේ ගමේ හොරු ටික පිරිවරාගෙන. මල්ලිය මේ මෙතන ඉඳන් අනම්මනම් කියෝ ඉන්න නැතුව ගම් මැද්දට ගිහිල්ලා පොඩ්ඩක් රේඩියෝ එක ගැන හොයලා බලන්න. නැත්තම් ග්‍රාම සේවකට පැමිණිලි කරන්න. අන්න හරි. ඒක තමයි. මං යන්නම් ග්‍රාමසේවක මහත්තයාට පැමිණිල්ලක් කරන්න. සාමිල්ලුන්නේ ග්‍රාම සේවකලාමි ගාවට යන්න ඉස්සෙල්ලා අපි දෙන්න ගිහලා ටික ගමේ හොයලා බලන්නම්කෝ. මේ උඹලා ගමේ හොයන්න ගිහින් ඉවරලා කොහාටලා මැච් එක අහනවා නෙමෙයි උන්නේ. මේ අපි එහෙම කරන්නේ නැහැ. හැබැයි සාමෙල්ලුන් නැහැ ග්‍රාම සේවකව හම්බෙන්න යනවා කියලා මේ කඩෙන් එළියට ගිහිල්ලා කොහාට හරි වෙලා මැච් එක අහනවා නෙමෙයි. ඒක හරි. මල්ලි කඩේ ඉන්න. මං යන්නම් ග්‍රාම සේවක ළඟට. යකෝ මේක හරි වෙනන්නේ මේ මැච් එකකින් මට හෙල්ලෙන්න විදියක් නැහැනේ. හෝ ආන්න මන් දැක්ක ඔලුගෙඩි අයිතිකාරගේ හාම්පුතා මේ පැත්තට එනවා. අපි උන්නේ අහලා බලමු අප්පුව ගැන. සාමිල්ලුන්නේ අප්පුවා හැම මේ පැත්තේ ආවද? ඇවිල්ලා ගිහිල්ලා නම් තියෙනවා අපි නොදැක්කට. හැබැයි ඉතින් හිස්සකින් නෙවෙයි. ඒ කිව්වේ රේඩියෝ එකත් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. අබ්බෝ නාඩෝ අරෙන් මොකද අද්දේක පිටිපස්සට දාගෙන දාපා ඉස්සරට අනිත් අත යෝධ අද්දේකම කොහොමද මිනිහා මගේ රේඩියෝ කරන් යන්නේ වැඩි දුරක නෙමෙයි මේ වඩුමඩුව ගාවට. ඒ ආවල් දෙකටද? අදාර ක්‍රිකට් මැච් එක තියෙනවනේ. ඒක අහන්න. ඒක අහන්න මොකටද ඔක වඩුමඩුවට ගෙනියන්නේ? මෙහෙදි ඇහුවොත් එහෙම මොකද්ද බං වැඩකට නැති දේවල් අහා මගේ රේඩියෝ එකේ බැටරි බස්සන්නේ කියලා බැන පොඩි මහත්තයා මාව කණ්ඩ හදනවනේ. ඇයි උඹ වඩුමඩුවට කියලා නෙබේ වැට්ටලෙන්ද?
ඊළ තිය බව තිබිතිදනේ. ඇච්චාන්නේ. කුණු ලෝභය මොකද ඔබ කිව්වේ? මේ රේඩියෝ එක ගිහිල්ලා තියන්නම් කිව්වා. රේඩියෝ එක ගෙයින් තියලා මට හොරෙන් ගෙයින් එළියට පැනගත් අප්පුවා කොහේ ගියාද කියන්නේ. ඒකයි මම මේ හොයන්න ආවේ. අනුමානයක් නෑ රේඩියෝ එක ගන්න ඇත්තේ අප්පුව තමයි. දාවති ඔබ දැන් කිව්ව නේද මගේ මනුස්සයාගේ කඳ දැක්කයි කියලා. දැන් ඔබ මොකද කියන්නේ? අප්පුවගේ ඉහ සුගතන්ගේ කඳ. ඔය කවුරුත් ඕක පිටිපස්සේ ඉන්නව ඇති. සිකුරුනම දැන් ඉන්නව ඇත්තේ වඩුමඩුවේ. මං දැක්කා අද උදෑනකේ කුරුංගොයියත් කොහෙද යනවා. හැබැයි රේඩියෝ කරන් තියෙන අප්පුව නම් මං දන්නවා කරන වැඩේ. ඕක කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි සොමිනෝන. අර මන් දැක්ක කඳ අයිතිකාරය. කඳ අයිතිකාරයා? හා ජමන් බලන්න මම තන ඔබට එක්කන්ද. උණ්ඩ එක කරලා තිබුණා නම් උණ්ඩගේ ඔළුව. නැත්තම් ඔබගේ ඔළුව. ඇයි ඔබ මයි ඔළුවට මක් කරන්නද? මක් කරන්නේ? ජමන් කොහෙද මම බලා ගන්නකො කොහොමද? මෙන්න මේ මල්ල තියාගන්න. ජමන් ඔළුව කියලා හිතා. වරේ. මේ නිමල් ඈ සිටිවෙලා දියා තියන්නේ රේඩියෝ එක. ඔව්. ඇයි? මම පොඩ්ඩක් හිටා මාත් කමිෂයක් දාගෙන එන්න. එයාට ගිහලා මැච් එක අහමු. මේ ඔබත් අද මැච් අහන්න යන්නේ කොරටුවට යන්නේ නැද්ද? අද සිරත් නෑ. ඌත් ගෙදරට එලා මැච් එක අහනවා ඇති. මැච් දවසේට මොන කොරටුද බං? යයි. හැබැයි මෙලහට අපේ කට්ටිය නම් ගහලා තියලාදී. ඒ වුණාට අපේ බෝල් කරන කට්ටිය පළවෙනි අවුට් කරන එක නම් අහන්න ඕනේ. යන්. අන්තිමට කඩේ ඉතුරු වෙන්නේ මං විතරයි. දැන් ගේත් බලා ගන්න ඕනේ කඩත් බලා ගන්න ඕනේ මං. මැච්. නාකියෝ තරුණයෝ හැමෝටම මැච්. අඩු ගානේ අද එක එකවත් කඩේටවත් ආවද බඩුවක් ගන්න. ගෙලියන ඔඩු පන්දුව මේ අවස්ථාවේදී ඒක කොහෙද අල්ලන්නේ? අම්මපා ටෙලිවිෂන් එකක් මෙතන තිබ්බනම් අපි හරියට පිට්ටකින් ඉන්නවා මේ දැන් මෙතන කට්ටිය වැඩි. අරුම්මා මෙහෙම આવොත් මටත් බැලුම් ගන්න දෙනවා. මේ බංකුවට ඇත්තල්ලා. සුවඳ බහපන්. උඹ කතාවේ ගහන්. මෙතන ඇයි? මලවරනේ. අයිද? මේ කඩාවෙන්න ඕනද? අන්න අල්ලගත්තා. ඔක තාම ලකුණු 34කට කඩලු 3ක් විරුද්ධම ඇති ඔබ මේ රත්න මෙන්න මෙන්න බහින්න එක. කොච්චර ලොකෙක්? ක්‍රියාත්මක වන්නේ. අනික පුරුංගය තවමත් දෙන්න ගියයි කිව්වේ. උන්දත් ඔය මුල්ලක දාලා අනිත් එක ගහනවා ඇති. තවත් එක් ලකුණක්. අනිකාද තව මේ සුවිච් එක දාගෙන නෑ මැච් එක විකුණන්නේ. නෑ මැච් එක දාගෙන තමයි සුවිච් කාර්යය සුවිච් විකුණන්නේ. ඒවාද කියන්නේ නේ. අපේ වාසිය දිනාගත්තේ අනිත් එක ඒ වයසක ගුරු මාමට මොන මැද්දකින්ගේ වාත්‍යෝ තීරණය කරා ඒ අනුව ක්‍රිකට් අහන්න වයසක් තියෙනවා. හොඳින් පන්දුවට ආන් හරි. මේ වන විට මම මේ ළඟදී මැච් එකක් දවසක පුලට ගියා. තම කණ්ඩායමට උදව් එතකොට එළවලු ගන්න ආපු ආච්චි කෙනෙක්ගෙන් ගෙලෙන් දෙක අහනවා ආ කොහොමද අම්මේ කියලා. මෙවැනි සහිත අවස්ථාවේදී එතකොට ආච්චි කියනවා නමක් දරා සිටින වැඩි නම් බොහොම අමාරුයි පුතේ. ඕවර් 8යි ලකුණු 18කට විකට් 3ක් ගිහිල්ලා කියලා. වේගෙන් පාරක් එල්ල කරනවා මිඩ් විකට්ගේ ලකුණු 6යි දැවෙන්ත 6 බාරේ අවස්ථාවේදී ආර්ථික ක්‍රීඩාංගණයේදී පන්දුව එල්ලවන්නේ රොෂාන් මහනාමගේ පිටෙන් ලකුණු අර ඉන්නේ කඳ අයිතිකාරය. ඔව්. ඇයි අර ඔළුව අයිතිකාරයෙක් ඉන්නේ? උඹට පේන්නේ නැද්ද? දෙන්නම ඉන්නව තමයි. ඒ වුණාට අප්පු අහිංසකයා. හැබැයි ඔය රේඩියෝ එක ගෙන්න ගත්තේ සුගතම්ම තමයි අප්පුට කියලා. කමං හතරයි. නෝනා අනිත් පැත්තේ කට්ටිය හතරේ වගේ ගහපුවම අපි අප්පුටි ගහනවා. එහෙම තමයි ඉප්පෝටි කොල්ලෝ. දිනුවත් අප්පුටි තරතුණත් අප්පුටි. මේ රත්නම මෙහෙම ගහිල්ලා ආපෝ. ඉක්ම ගහිල්ලන්නේ මං අහන්නේ. ඔව්. 47 වන පන්දුව වලදී ලකුණු 22යි කඩලු 7යි. මන් දැක්කා ඔහෙව. අපේ උන්ට මේක අරගන්නවත් ඔබ දැක්කද? දයාවති මේක මේ කෝපු කඩේ රේඩියෝ එක නෙමෙයිද? ඔබ කිව්ව නේද අපේ මනුස්සයා මේක ගේනවා දැක්කයි කියලා. බලවා මම මං ගිනාවලු මාරු කර ගන්නවා. දැන් පන්දුවට පහර දෙන්නේ. හරියෙන් සිනාක්කේ.
කාගේ අතින් ඉතින් සුළු සුළු වැරදි නොවෙන්නේ. නේද සුගතන්? මැච් එකක් ඇහුවාම ඇති වැරද්ද මොකක්ද? වැරද්දක් නෑ තමයි. කොයි එකත් වැඩි ඕනේ නෑනේ. සේරම වැඩ ඇත්තරලා රේඩියෝ එකක් වටේ ටෙලිවිෂන් එකක් වටේ හිටියම හරි. come on out now රිකට් දෙකයි ඔව් අපි දිනු මේ මගේ වැඩේ අද කරන්නේ නෑ වගේ මෙතන. මේ උඹේ වැඩේ හෙට කරගන්න මේ ඊට වඩා ලොකු වැඩක් හිත කරන්න කොහොමද හෙටත් මැච් එකක් තියෙනවා ඔව් එහෙනම් උඹ වෙන දවසක කරගන්න මේ බණ්ඩු ගාපු මූට එකක් ගහගන්න ඉඳපන්.